Merry Christmas! උදා උනත්තල සැමට සාමය සතුටට සුබ රක්තරක් වේවා. ඉතින් guys, ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ තීම් එක මොකක්ද කියලා. ඉතින් අද අපිත් එක ක්‍රිස්මස් සමරමු. ලංකාවේ විදිහට ක්‍රිස්මස් එකට ගැලපෙන්න chef කෙනෙක් වගේ කොහොමද කෑම එකක් හදාගන්නේ කියලා. ඉතින් අන්තිම වෙනකම් බලාගෙන ඉන්න මොකක්ද ඒකේ ස්පෙෂල් එක කියලා බලන්න. අමතක නොකර subscribe කරලා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ගයිස් මට මුලින්ම මේ වැඩේට ඕන වෙනවා බ්ලැක් පෝක් කරි එකක්. ඉතින් මම මුලින්ම හදන්නේ බ්ලැක් පෝක් කරි එකක් හදාගන්න. මම ඒකට ගත්තා පෝක් ක්‍රැක්ලින් ජොයින් එකක්. ඉතින් අපි බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. මේ විදිහට ඔයාලා garlic ටික සුද්ධ කරගන්න. guys මේකට අපිට ඕනේ වෙනවා curry leaves ඊට පස්සේ green chili මේ හොඳට හොදලා කරලා ගන්න ඕනේ. guys දැන් මම හදාගන්න යන්නේ black pork curry එකක්. ඒකට ඕනේ ginger, garlic, onion, green chili ඔක්කොම ලෑස්ති. pork ටිකත් මම කපලා තියාගෙන ඉන්නේ. ඉතින් අපිට මේකට තව ඕනේ වෙනවා ගොරකා. ගොරකා හොඳට තම්බලා ඒක මම හොඳට blend කරලා ගත්තා. ඒක හොඳ paste එකක්. මේ තියෙන්නේ මගේ ගොරකා paste එක. ඉතින් guys අපි දැන් යමු අපේ පෝක් කරි එක හදාගන්න. හොඳට ෆෑන් එක හීට් කරගත්තට පස්සේ වා දාන්න ඔයිල් ටිකක්. ඔයාලට මේකට කැමති ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. corn oil, coconut oil, whatever you like. දැන් මම මේකට දානවා mustard seed ටිකක්. ඒකම එනසල්, කරාබු නැටි. දැන් අපේ curry leaves, ginger, garlic, onion ඒ ටික දාගන්න. green chili කුරුඳු පොතු දෙකක් තුනක්. මේ onion ටික හොඳට soft වුණාට පස්සේ දැන් මම add කරගන්නවා මම හදාගත්ත ගොරකා paste එක. මට මේක ටිකක් කළු පාටට ඕන හින්දා මං චුට්ටක් වැඩිපුර දානවා. මේ ටිකත් පොඩි වෙලාවක් බැද ගන්නවා guys. මේක ටිකක් සොතේ වුණාට පස්සේ guys මම මේකට add කරනවා chili powder. ඔයාලා spicy ගොඩක් කන්න කැමති කෙනෙක් නම් ටිකක් වැඩිපුර දාගන්න. curry powder මේක roast කරගත්ත curry powder එකක්. ඒ වගේම crush pepper. මේකට guys crush pepper තමයි හරියන්නේ. pepper powder දාන්න එපා. ඒකම මම මේකට add කරනවා salt. ආයෙත් මේක හොඳට mix කරගෙන මේකට මම දානවා මගේ pork ටික. guys මේක හොඳට ෆෑන් එකේ ටිකක් රෝස්ට් වෙන්න දෙනවා. මොකද මගේ පෝක් එකට හොඳට curry powder ඒ සීසනින් ටික හොඳට අල්ලගන්න. දැන් guys පෝක් එකට මම වතුර පොඩ්ඩක් දාලා මේක වහලා තියෙනවා චුට්ටක් තැම්බෙන්න. වතුර ගොඩක් දාන්නේ නැහැ මම මේකට පොඩ්ඩක් දාන්නේ. එතකොට මේක හොඳට රහ අපිට ගන්න පුළුවන්. guys අපේ pork curry එක දැන් ready වෙලා තියෙන්නේ. අපි දැන් යමු ඊගාවට අපි මොනවද කරන්න කියලා බලන්න. ඔය මින්න මම ඔයාලට pork curry එක පෙන්නන්නම්කෝ.
ගයිස් අපි දැන් වෝට එකක් තියලා තියෙන්නේ බොයිල් වෙන්න අපේ පොටෑටෝ ටික බොයිල් කරගන්න. අපි දැන් හදන්න යන්නේ මෑෂ් පොටෑටෝ එකක්. ඔයාලා හරියට බලාගෙන ඉන්න කොහොමද හරියට මෑෂ් පොටෑටෝ එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි පොටෑටෝ ටික හොදගෙන ඊට පස්සේ පොඩි කට් එකක් දාගන්න ඕනේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ගයිස් පොටෑටෝ වලට මෙන්න මේ වගේ පොඩි කට් එකක් දාගන්න ඕන. උතරම් කට් එකක් නෙමෙයි ඒක නිකන් චුට්ටක් අඳිනවා වගේ. මෙහෙම කරාම අපිට මේක ස්කින් එක අයින් කරගන්න ලේසි. හරි ගයිස් දැන් අපි හදන්නේ මේ පොටේටෝ ටික මේ බොයිල් වෙන වෝටර් එකට දාගන්න. ගයිස් අද මං හදන්න යන්නේ පෝක් කරි පයි එකක්. ඉතින් ඒකට ඕනි ඩෝ එක මම කලින් හදාගෙන තිබ්බේ. ඔයාලට ඒකේ රෙසිපි එකක් ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ගයිස්. හරි දැන් බලාගෙන ඉන්න කොහොමද ඒක හැදෙන්නේ කියලා. දැන් අපි මේකේ ෂේප් එක හදාගන්න තමයි හදන්නේ. වැඩි ටික අපි හිමීට කපලා අයින් කරගන්න. දැන් ගයිස් මේකේ තව කප්පයකින් මෙහෙම වහගෙන අනිත් පැත්ත හරවන්න. ගයිස් දැන් මම හදන්නේ මේක කවර් කරගන්න තව කෑල්ලක් කපා ගන්න. මම ඒක ටික වැඩිපුර කපා ගත්තා මොකද මට ඒක හොඳට සීල් කරගන්න පුළුවන් එතකොට. දැන් අපේ වැඩේ හරි. ගයිස් දැන් අපේ පෝක් කරි එක නිවිලා තියෙන්නේ. දැන් මම හදන්නේ පෝක් කරි එක මේකට ෆිල් කරගන්න. දැන් මම මේක වටේට පොඩි ඒ ගොෂ් පාරක් දානවා. මේ විදිහට මේක කවර් කරගන්න තමයි හදන්නේ. දැන් වැඩි ටික හිමීට කපා ගන්න. දැන් ගයිස් මේක හොඳට එග් වොෂ් කරගන්න. ගයිස් මේක ඔප්ෂනල්. ඔයාලට කැමති නම් මේ වගේ සෙසමි ෂීට් එකක් උඩින් දාගන්න. ගයිස් දැන් මගේ පොටෑටෝ එක හොඳට බොයිල් වෙලා තියෙන්නේ. මම හදන්නේ පොටෑටෝ ටික දැන් වතුරකින් එළියට ගන්න. ගයිස් දැන් අපේ පොටෑටෝ එක රෙඩි. අපිට පුළුවන් දැන් මේ හැඳපු ඉරි වලින් ස්කින් එක අයින් කරලා දාන්න. ගයිස් දැන් මම මේකේ ස්කින් එක අයින් කරගන්න තමයි හදන්නේ. අපිට පුළුවන් ලේසියෙන් මේ ස්කින් එක අයින් කරගන්නද. දැන් මම හදන්නේ මේ පොටෑටෝ ටික මේකට දාලා හොඳට මෑෂ් කරගන්න. ගයිස් දැන් මං හදන්නේ මගේ මෑෂ් පොටේටෝ එක හදාගන්න. ඒකට මුලින්ම මම කරන්නේ මිල්ක් මිලිලීටර් 150ක් බොයිල් වෙන්න තියාගන්නවා. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ ටික බොයිල් වෙනකොට මම දැන් හදන්නේ බටර් ග්‍රෑම් 50ක් ඇඩ් කරන්න. ගයිස් බටර් ටික හොඳට මෙල්ට් වුණාම මම මගේ මෑෂ් පොටේටෝ ටික ඇඩ් කරගන්න. මේක හොඳට මික්ස් කරගන්න. ගයිස් දැන් මම හදන්නේ මේක බේක් වෙන්න දාන්න. ගයිස් දැන් මගේ පෝක් පයි එක රෙඩි මම හිතන්නේ. දැන් පෝක් පයි එක දාලා විනාඩි 25ක් විතර වෙනවා. අපි දැන් බලමු කොහොමද ඒකේ ලුක් එක කියලා. Wow, look at that. Guys, මම දැන් හදන්නේ මෑෂ් පොටේටෝ එක ශ්‍රී ලංකන් ඩිෂ් එකක් එක ට්විස්ට් කරන්න. ඒ කියන්නේ පොටේටෝ ඩෙවල් එකත් එක්ක ඒක මම ට්විස්ට් කරන්න හදන්නේ. ඒකට මම මෑෂ් පොටේටෝ එකට ඇඩ් කරනවා chili flakes, turmeric powder, salt and curry leaves ඒ වගේ දේවල්. බලාගෙන ඉන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. Okay guys, මගේ මෑෂ් පොටේටෝ එක දැන් ready. මම මේකට දැන් ඇඩ් කරන්න යන්නේ turmeric powder, chili flakes and salt. තව එකක් curry leaves. දැන් මේක මම හොඳට mix කරගන්නවා.
ගයිස් මේකට මම ඇස්පැරගසුත් පාවිච්චි කරනවා මගේ ප්ලේට් එක ටිකක් ලස්සන වගේම රහ වෙන්න. ඒකට මේ මම ඇස්පැරගස් ටිකක් අරන් තියෙනවා. බලාගෙන ඉන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ගයිස් මම දැන් හදන්නේ මගේ ඇස්පැරගස් ටික කුක් කරගන්න. මුලින්ම පෑන් එක හීට් කරගෙන ඒකට දානවා බටර් ටිකක්. chopped garlic. දැන් මම හදන්නේ මගේ ඇස්පැරගස් ටික දාගන්න. ඔයාලා ගාව තියෙනවා නම් ස්ටොක් වෝටර් ටිකක් දාන්න නැත්නම් වතුර ටිකක් දාන්න පුළුවන්. ගයිස් මේක විනාඩියක් විතර කුක් වුණාට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. එහෙනම් guys අපේ ක්‍රිස්මස් ඩිනර් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. දැන් අපි ඒක කාලා බලමු කොහොමද කියලා. බලාගෙන ඉන්න. Tasting time. ඇත්තට මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න කොහොමද මේ combination එක කියලා. එහෙනම් guys අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ආයෙත් ඔයාලට කියනවා සුපර්ම සුපර් නත්තලක් වේවා. ඉතින් යාළුවනේ අමතක කරන්න එපා subscribe කරන්න, comment කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එක ගැන ගන්න කච්චි. See you in the next video guys. Bye bye.